YouTube එකේ එක්කෙනෙක් එක්කෙනෙක්ට වයින්නවා. මම ඇත්තට මේක බැලුවා. හරි වීඩියෝ එක මම සම්පූර්ණයෙන් බැලුවා. එක්කෙනෙක් එක්කෙනෙක්ට වයින්නවා. හරි එක්කෙනෙක් පොඩි එක්කෙනෙක්ට බයිනවා. මොකද්ද කියන්නේ? දෝලන තරංග පාර්ට් 1 වල ඔයාලට මතකයි නේද? මම අර සරලව නම් මේ t සමානයි 2.5 මූල එල්ලයට g සූත්‍රයෙන් ගණන් වගන්ති ප්‍රශ්න තුනක් විතර දාලා තිබ්බ එක ළඟ ටියුට් එකේ මතකයි නේද? රික්ට එක දෝලණය වෙන අවලම්බය ස්කන්ධ වෙනස් වෙද්දී මොකද වෙන්නේ? විස්තරේ කෝණය වෙනස් වෙද්දී මොකද වෙන්නේ? මතකයිනේ? ඊට පස්සේ තරලයක් ඇතුලේ දෝලණය වෙන එක ඒ වගේ වෙනස් සෙට් එකක් තිබ්බනේ. රයිට්? එතකොට මෙයාගෙන් ඒ ගාන මෙයා උස්සලලු ඈ. මෙයා ඒක වැරදියට කියලා දීලාලු. හරි එන වලිය කාලයක් තිස්සේ ගිහිල්ලා මේ මාස ගානක් තිස්සේ ගිය වලියක් මම දකින්නේ මේ බ්‍රහස්පතින්දා. මෙයාගෙන් මෙයා උස්සලලු. මෙයා වැරදියට උගන්වලලු. හරි කමක් නෑ. අපි හිතමුකෝ මෙයා වැරදියට ඉගෙනුවා කියලා. හැබැයි ඔය ගාන මුලින් ඉගෙනන්නේ මෙයා නෙමෙයි. ඔය ගණන් ඔක්කොම මුලින් ඉගෙනන්නේ මම ඈ. හරි? එහා නෙමෙයි. හරි එයා මට වැඩි වයසින් වැඩි වුණා කියලා එයා මෙයාටත් වැඩි වයසින් වැඩි වුණා කියලා එයා මුල ඉගෙනුවේ නෑ. ඔය ගණන් මුල ඉගෙනුවේ මම. හරි ඕවා මුල මම ඉගෙනුවට පස්සේ තමයි ඉස්කෝල වල ගොඩක් ඒවා වාරි භාග වලටත් ඕවා ආවේ. සම්ලනුවරතේ චලිතේ අර කැවුම් ගෙඩි ආකාරයට ශක්ති විචලනය වීම මුලින් මම තමයි පන්ති වල ඉගෙනුවේ මෙහි. ඊට පස්සේ තමයි ඕවා වාරි භාග වල දිගට අහන්න ගත්තේ. හරි මේ පම්බෝර නෙමෙයි ඇත්තට වෙච්ච දේ මේ කියන්නේ. ඒකින්ද මේක දැක්කම මට හිතුනේ නිකන් මගේ මේ ලස්සන කලිසමක් ඇඳගෙන මෙයා හරි විජාරුවෙන් ගමනක් යනවා වගේ එකක් මට දැනුනේ. රයිට්? අහගන්නකෝ